Hi all, welcome to Liam's Diary. අද අපි මේ එකතු වෙලා ඉන්නේ ජෙන්ඩර් රිවීල් එකකට. ලියම් බබාට සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නංගි කෙනෙක් එක්කද මල්ලි කෙනෙක් එක්කද කියලා තමයි අපි මේ බලන්න හදන්නේ. ලියම් බබා නම් so excited. හරිම ආසයි චූටි බබාලට. එයාට මල්ලි කෙනෙක් වුණත් නංගි කෙනෙක් වුණත් හරිම ආසාවෙන් ඉන්නේ ඒ බබාව බලා ගන්න. ඔයගලන්ට මේ වීඩියෝ එක බලාගෙන ඉඳි තේරෙයි ලියම් බබා කොච්චර සතුටකින්ද ඉන්නේ කියලා. අකසා සුට්ටක් වන්නේ. ඔන්න අපි දැන් බලනවා අපි ගෙස් කරනවා අපිට හම්බ වෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. මේ දවස්වල ලියම් බබාගේ අම්මා කකුල කඩාගෙන තමයි හිටියේ. ඒක තමයි ඔයගොල්ලෝ දැක්කේ වීල් චෙයාර් එකක ඉන්නවා. දැන් බබාට ඇත්තටම ඕන උනේ මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි දෙකම පේස් කරන්න. අන්තිමට යාම නංගිව සිලෙක්ට් කරගත්තා. එයා දෙන්නෙක්ටම නමුත් දාගෙනම තමයි හිටියේ. ඇත්තටම අපි බබා සිලෙක්ට් කරපු නම තමයි අපේ චූටි බබාට දැම්මේ. අපි ඉස්සරහට බලන් ඉමුකෝ අපිට හම්බ වෙන්න හිටියේ දුවෙක්ද පුතෙක්ද කියලා. අපේ පවුලේ අයත් හරිම එක්සයිටින් හිටියේ. ඔගොල්ලන්ට ඇහෙනවා ඇති බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් එක දේවල් කියනවා. ඔන්න අපි දැන් බලන්න හදන්නේ අපිට හම්බ වෙන්නේ කවුද කියලා. ලියම් බබා තමයි බැලුන් එක පුපුරන්නේ. ඕ තවත් පුතෙක්. මං කිව්වේ මුලදිම ලියම් බබාට හරිම සතුටුයි. නංගි කෙනෙක් වුණත් මල්ලි කෙනෙක් වුණත් එයා ගොඩක් සතුටින් ඉන්නේ. එයා දාපු නමත් කෑ ගහලා කියෙව්වා. එයා ලියම් නිසා එයාට මල්ලිගේ නමත් එල් අකුරෙන් ලියෝන් කියලා දාන්න වුණා. ඉතින් අපේ අලුත් චූටි බබාගේ නම ලියෝන්. අයියා ලියම් මන්දීව් ගුණවර්ධන, මල්ලි ලියෝන් මාදීව් ගුණවර්ධන. අනිත් එක හරි කියේ නැද්ද? හැමදාම එහෙම තමයි සාමාන්‍ය. එකක් හරි කිව්වකින් හරිම සන්තෝෂයි. ඔගොල්ලෝ දැක්කනේ ලියම් බබාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් උත් ඇවිල්ලා ඉන්නවා අයන්සා. එයාටත් හරි හැපි ඒ දෙන්නත් එක්ක අපි මේ හවස් වරුවම ලස්සන්ට ආදරෙන් ගත කරා. අපේ ගෙදර හැමෝටම සතුටුයි. මෙන්න මේ වගේ තමයි අපේ ජෙන්ඩර් රිවීල් එක තිබ්බේ. Thanks for watching.